Welcome to another accessible tourism video clip. I'm a vision impaired person advocating for disability. Please enjoy this video and share among your networks to make disability inclusion. Journey of Devotion and Inclusion. Dambadiva Buddha Pilgrimage at Isipatana, Migadaya in India. Traveling and pilgrimage are more than just physical journeys. They are paths to inner peace, wisdom, and enlightenment. For persons with disabilities, these experiences hold profound meaning, offering an opportunity to connect deeply with their spiritual roots while also advocating for a world that is more inclusive and accessible. Dhamri Foundation organized a Dambadiva Buddha pilgrimage to the revered sites of India, ensuring that devotees, regardless of their abilities, can partake in this sacred and transformative experience. This journey is designed with accessibility in mind, allowing everyone to embrace the teachings of the Lord Buddha without barriers. Discover the serenity of Isipatanarama Migadaya in Varanasi, one of the holiest sites for Buddhists. Isipatanarama Migadaya is where Gautama Buddha delivered his first sermon, setting in motion the wheel of Dhamma. Surrounded by ancient stupas and monasteries, this peaceful sanctuary continues to inspire millions of pilgrims who seek spiritual awakening and the historical connection. බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්ගෙන් කාස ජනපදයේ අගනුවර බරණැස වූ අතර ඒ වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයට අයත්ය. වරුණ සහ අසි යන ගංගා දෙක එක්වන ස්ථානයේ මෙම නගරය පිහිටා ඇත. එම නිසා වරණසි යන නම සෑදී ඇත. වර්තමානයේ මෙම නගරය වරණාසි යනුවෙන් හැඳින්වේ. 6 වන සියවසේදී බුදුරජාණන් වහන්සේ මෙම බරණැස ඉසිපතනාරාමය මුල් කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහිදී ඇසලපුල පසළොස්වක පොහොය දිනයක පස්වක භික්ෂුන් වහන්සේ අමතා පවත්වා ඇති බව අපි දනිමු. ඒ මෙම ස්ථානයයි. ඒ ධර්මය දෙව් බඹ සේනාද ශ්‍රවණය කොට ඇත. බුදු සරණ ගිය පස්වග මහණුන් රහත් භාවය ලද්දේද මේ ස්ථානයේදීමය. ඒ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද අනන්ත ලක්ෂණ සූත්‍රය ශ්‍රවණය කිරීමෙනි. බරණැස ඉසිපතනාරාමය වසර 3500කට අධික පැරණි ඉතිහාසයක් තිබෙන නගරයකි. බුදුන් වහන්සේගේ පළමු වස් කාලය ගෙවුනේද මෙම ඉසිපතන පුණ්‍ය භූමියේය. එම කාල සීමාවේදී ඉසිපතනයට පැමිණි යසකුල පුත්‍රයා බුද්ධ දේශනා ශ්‍රවණය කර ශාසනයට ඇතුළු වී උතුම් වූ අරහත් භාවය ලබාගෙන ඇත. ඉන්පසු යසකුල පුත්‍රයාගේ මිතුරන් වූ විමල, සුබාහු, පුන්නජි, ගවන්පති යන 4 දෙනා බුද්ධ ශාසනයට ඇතුළුව උතුම් වූ රහත් භාවය ලබාගත්තෝය. ඊටත් පසු එම යාළුවන්ගේ යහළුවන් 5 දෙනා ශාසනයට ඇතුළුව බුද්ධ දේශනා ශ්‍රවණය කර උතුම් වූ රහත් භාවයට පත් වූහ. බුදුන් වහන්සේගේ පළමු වස් සමය අවසන් වීමට පෙර බුදුසසුනට රහතන් වහන්සේලා 69ක් එකතු වූහ. බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා 69 අමතා ලෝකවාසී සියලු දෙනාගේ හිතසුව පිණිස
ධර්ම දාණය බෙදාලන්නයි වදාළසේක. මේ ආකාරයට තුන් ලෝක වාසී සත්වයා අරබයා ධර්මය ප්‍රචාරය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ පළමු දම් දෙසුම පැවැත්වූ ඉසිපතන මිගදායයි. මෙම ස්ථානය ලොව පහළ වන සියලුම බුදුවරු ප්‍රථම ධර්ම දේශනය පවත්වන ස්ථානය වන්නේය. ඒ නිසාම මෙම අවජතිට්ඨාන යන නමින් හඳුන්වයි. මේ ආකාර වූ වටිනාකමක් ඇති බෞද්ධයෙකු දෙක සදහැ සිතින් වැඳ පුදාගත යුතු ප්‍රධාන ස්ථාන හතරෙන් එකක් වන ඉසිපතනාරාමය බරණැස් නගරයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටා තිබෙන්නේය. මේ පුණ්‍ය භූමියට ඉසිපතන යන නම ලැබීම පිළිබඳ අතීතයේ සිටම පැවත එන ජනප්‍රවාදයන් කීපයකි. එනම් හිමාලයේ සිට මෙහි පැමිණෙන ඍෂිවරුන් බිමට බසින ස්ථානයත් ආකාරණය ඉටු කරගෙන නැවත අහසට නගින ස්ථානයත් මේ වූ හේයින් ඍෂිවරුන් පතනය වන භූමිය යන අර්ථයෙන් ඉසිපතන යන නම සෑදී ඇති බව පැවසේ. මෙම ඉසිපතන නාමය සමගම මිගදාය යන්නත් එකතු වී ඇත. මිගදාය යනුවෙන් මෙම ස්ථානය හැඳින්වීමට හේතු වී ඇත්තේ බ්‍රහ්මදත්ත රජු විසින් නීග්‍රෝධ නම් මුව රජුගේ ගතිගුණ දැක පුදුමයට පත්ව ඔහුත් සමග සිටි මුව රැළටම අභයදානය දී ඇත්තේ මෙම ස්ථානයේදී වීමයි. මේ නිසා මුවන්ට අභයදානය දුන ස්ථානය යන අර්ථය සහිතව මෙය මිගදාය ලෙස අර්ථ දක්වා තිබේ. මේ ආකාර වූ ඓතිහාසික වටිනාකමක් සහිත ඉසිපතන මිගදාය වසර ගණනාවකට පසු ශාස්ත්‍රීයත්වයට පත් කර ඇත්තේ අශෝක රජතුමාය. ඔහු විසින් බුද්ධ චරිතය හා බැඳුණු ඒ භූමියෙහි පිහිටි විශේෂ ස්ථාන අලංකාර ආරාම ලෙසින් නිමවා පූජා කටයුතු කර තිබේ. අද ඉසිපතන පූජා භූමියට ඇතුල් වන වත් සමගම දක්නට ලැබෙන්නේ ඒ ආරාම සංකීර්ණයේ නටබුන්ය. මෙම ස්ථානයේ පවතින තවත් විශේෂයක් වන්නේ ධම්මරාජික ස්තූපයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් පස්වග වහනුන් අරඹයා පළමුවෙන්ම දම්සක් පැවතුව ස්ථානයෙහි නිමවා ඇත්තේය. මෙම ස්ථානයෙහිදී එම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කර කොණ්ඩඤ්ඤ තවුසා සෝවන් වූවේය. එසේම පළමු සංඝයා වහන්සේලා පිරිස ශාසනයට එක් වූයේද මෙහිදීය. මීට අමතරව ලොව පතළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පළමු දම් දෙසුම පවත්වා ඇත්තේද මෙම ස්ථානයේදීය. ඒ නිසාම පූජනීයත්වයට පත් වූ පින්බීමේ ධර්මාශෝක රජු විසින් ධර්ම රාජික නම් ස්තූපයක් කරවා ඇත්තේය. අද මෙහි පාදම පමණක් දක්නට ලැබෙන්නේය. මීළඟට දක්නට ලැබෙන්නේ ධම්මික ස්තූපයයි. එය බුදු සසුනේ පළමු රහත් පස් නම බිහි වූ ස්ථානය වන්නේය. එනම් බුදු සරණ ගිය පස්වග තවුසන් අනන්ත ලක්කන සූත්‍ර දේශනාව අසා රහත් භාවයට පත් වූයේ මේ ස්ථානයේදීය. අශෝක රජු විසින් මෙහි ධම්මික ස්තූපය සාදවා ඇති අතර එහි උස අඩි 110ක් පමණ වේ. හින්දු ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස ධම්මික ස්තූපයේ මුල් හැඩය වෙනස් වී ඇති බව පැවසෙයි. එසේම බුදුසසුනේ ප්‍රථම උපාසකයා වූ යසකුල පුත්‍රයාගේ පියාත් ප්‍රථම උපාසිකා වූ යසකුල පුත්‍රයාගේ බිරිඳ හා මවත් තෙරුවන් සරණ ගිය ස්ථානයේද මෙම ස්ථානයේ බව සඳහන් වේ. ඊට පසු කාලවල විවිධ ආක්‍රමණකාරී සිදුවීම් නිසා මේ ස්ථානයේ කඩා වැටීම් වලට ලක් වී ඇත. ඉන්පසු විවිධ ආගමිකයන්ගේ සතුරු ප්‍රහාරවලට ලක් වූ මේ පින්බිම දෙවනි වරට යලි ගොඩනගන්නේ අනගාരിക ධර්මපාලතුමාගේ මැදිහත් වීමෙන් පසුවයි.
ඓතිහාසික වැදගත්කම් රාශියක් සහිත මෙම පූජා භූමිය අවට පැරණි මිගදාය සිහිගන්වන මුව වනය පොළොව යට ඇති සක්මන් මළුව ධම්මචක්කජින විහාරය සාරනාත් අශෝක කුළුණ සාරනාත් කෞතුකාගාරය නව මූලගන්ධ කුටි විහාරය අනගාരിക ධර්මපාලතුමා විසින් අප රටෙහි සිට වැඩම කරවා රෝපණය කරන ලද ජයශ්‍රී මා බෝසමිතුගේ ශාඛාව අනගාരിക ධර්මපාලතුමා සිරි දේව මිත්‍ර ධර්මපාල ලෙස පැවති ජීවිතයක් ගත කර අපවත් වූ පසු ඒ වෙනුවෙන් සාදන ලද ස්මාරකය ආදියද දැකගත හැකිය. බරණැස ඉසිපතනාරාම මිගදායේ අපි වන්දනා කරා. ඉතින් මේ සිදු කරන ලද සියලු බුද්ධ වන්දනා දාන ශීල භාවනාවල ආනුභාවයේ සියලු ලක්වාසී ලෝවාසී ආබාධ සහිත සියලු දෙනාටම ආබාධ තත්වයට හේතු යම්කිසි අකුසල කර්මයක් වේ නම් ඒ සියල්ල ඉවත් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සිදු කරන ලද සියලු බුද්ධ වන්දනා දාන සීල භාවනා ඔබත් අනුමෝදන් කරගන්න. මෙය පාරමිතාවක් වී නිවන් දොරටුවක්ම වේවා. ඊතා ඉක්මනින් මාර්ගඵලයක් ලබා ගැනීමට මේ පින් අනුමෝදන් කර ගන්න. සාදු සාදු සාදු. සාදු සලාම ලෝකෙට පළවෙනියම්ම සාදු නාදය අසිච්ච තැන. සමන්ත සක්කවාලේසු අත්ථාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං සම්පදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා පරිපුර ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්සේ අතිශාන කරගන්න බුද්ධ ධම්ම සංඝ විරාජිත සුතං සමයං භගවා වාරාණසියං විහෙරති සිතතනේ මිගදායි අත්‍රකෝ භගවා පංච වග්ගී විවාමන්තේසි මේ වික්‍රවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා යෝධායං කාමේසු කාම සල්ලිකානුයෝගෝ ධම්මෝ පෝධුඤ්ඤනිකෝ අනරියෝ අනන්ත සංඝෝ අත්තකිල මතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනන්තස්සෝ ඒතේ තේකෝ වන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කාරතේන අபிසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අමිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාචසා වික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා කාරතේන අபிසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයෝනිසා වික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා
චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥා සම්බෝධාය නිම්මනාය සංවත්තති අරියෝ අත්තංගිකෝ මග්ගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ ආජීවෝ සම්මා වායාමෝ සම්මා සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං හෝ පනමිකේ දුක්ඛං අරිය සත්‍යං ඥාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විපයෝගෝ දුක්ඛෝ යම් චානමති සම්පි දුක්ඛං සංගීතේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා ඉදං පනමිකවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං සංහාරෝ නෝබවිකා නන්දිරාගසං කාම තණ්හා භව තණ්හා ඉදං හෝ අනබික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සායේන තණ්හාය අශේෂ විරාග නිරෝධෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ ඉදං කෝ මනික්ඛවේ දුක්ඛ නිරෝධාමිනී පටිපදා අරිය සත්‍යං අයමේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සත්‍යං තිමේ දුක්ඛේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි අඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි දුක්ඛං අරිය සත්‍යං පරිණාමති විකලේ කුබ්බේ අනනුස්සතේ ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි අඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝපපාදි සංඛෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං මේ සංඛෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝපපාදි සංඛෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පන්ති මේ වික්ඛවේ උබේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංඛෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහිනන්ති මේ වික්ඛවේ පුත්තේ අනනුස්සතේ චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි
අරිය සත්‍යන්ති මේ වික්ඛවේ උපේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි විජ්ජා උදපාදි අංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතං වික්ඛවේ උපේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යන්ති මේ වික්ඛවේ බුද්ධේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි විද්‍යාඋදපාදි උදපාදි සංඝෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං ආරේතබ්බන්ති මේ වික්ඛවේ උපේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සංඝෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං ආරිතන්තු මේ වික්ඛවේ උපේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි යාවකීවංච මේ වික්ඛවේ මේසු චතුස්ස සත්‍යේසු ඒවං පරිවත්තං යාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි මේකවාපං වික්ඛවේ සදේවතේ ලෝකේ සමාරකේ සම්මන්තේ සමනඥාපජාය සතේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ කන්දං යතෝ මේ වික්ඛවේ ඉමේසු චතුර්ාර්ය සත්‍යේසු ඒවං පරිවත්තං වාදසහාරං යථාභූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි අහං වික්ඛවේ සතේවතේ ලෝකේ සමාරකේ සස්සමනි බ්‍රහ්මණ්‍යා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධි විසම්බෝධෝ කර්මඥාසි ඥානමය දස්සනං උදපාදි අකුපාවේ චේතෝ විමුක්ති අයමන්ති මාගාති ඉදානිමහත්භවෝති ඉදමෝච භගවා ආත්මානං ච වග්ගියා භික්ඛු භගවතෝ ආසිතං අභිනන්දුන්ති ඉමස්මං ච පනවියා කරස්මින් බ්‍රහ්මානේ ආයස්මතෝ පුරන්නස්සස්ස විරජං වීතං මලං ධම්මචක්ඛෝ උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති සාත්සාත්ිතේච පමදවතා නමචක්ඛේ මාදේවා සද්දමනුස්සාවේසුං ඒතං රත ආරණස්යං සිසකතමින් ගදායි අනුතරං ධම්ම චක්ඛං ප්‍රාතිතං අපරණං සමේනවා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මා වා කිංචිවා ලෝකස්මින්ති උමානං දේවානං සබ්දං සුත්‍රාචාරාත්මජිකා දේවා सद्मनुसारेषु तुम्हारा
पराजितानां देवानां सद्दां सुत्वा पार्वतीसा देवा सद्द मनुस्सारेषु पार्वतीसानां देवानां सद्दां सुत्वा देवा सद्द मनुस्सारेषु यामानां देवानां सद्दां सुत्वा तुसीता सद्द मनुस्सारेषु सनं देवानां सद्दां सुत्वा निम्मानरति देवा सद्द मनुस्सारेषु निम्मानरति देवानां सद्दां सुत्वा परनिमित्त सत्मति देवा सद्द मनुस्सारेषु परनिमित्तमसतीनां देवानां सद्दां सुत्वा ब्रह्मपारिसज्जा देवा सद्द मनुस्सारेषु ब्रह्मपारिसज्जानां देवानां सद्दां सुत्वा ब्रह्मपुरोहिता देवा सद्द मनुस्सारेषु ब्रह्मपुरोहितानां देवानां सद्दां सुत्वा ब्रह्मा देवा सद्द मनुस्सारेषु ब्रह्मदेवानां सद्दां सुत्वा परित्राता देवा सद्द मनुस्सारेषु देवानां सद्दां सुत्वा अपमानादेवा सद्द मनुस्सारेषु देवानां सद्दां सुत्वा आभस्यदेवा सद्द मनुस्सारेषु सराणां देवानां सद्दां सुत्वा परित्रसुभादेवा सद्द मनुस्सारेषु तर्पणं देवानां सद्दां सुत्वा अपमानसुभादेवा सद्द मनुस्सारेषु अपमानसुभानां देवानां सद्दां सुत्वा सुगतिन्नता देवा सद्द मनुस्सारेषु देवानां सद्दां सुत्वा देवकलादेवा सद्द मनुस्सारेषु देवकलानां देवानां सद्दां सुत्वा अविहादेवा सद्द मनुस्सारेषु अविहानां देवानां सद्दां सुत्वा अतप्पादेवा सद्द मनुस्सारेषु अतप्पानां देवानां सद्दां सुत्वा सुदस्सादेवा सद्द मनुस्सारेषु देवानां सद्दां सुत्वा सुदस्सीदेवा सद्द मनुस्सारेषु सुदर्शिनां देवानां सद्दां सुत्वा अकनिष्ठादेवा सद्द मनुस्सारेषु इदं भगवान् सिकतनैमिगदाय अनुत्तरं धम्मचक्रं प्रवर्तितं अप्रतिवर्त्यं समनेन वा ब्राह्मणेन देवेन वा मालेन वा ब्रह्मणा वा लोकस्मिन्ति इत्यनेन कनेन तेन मुक्तेन यावो ब्रह्मलोका सद्यो अभूतन्ति अयं च दशमसि लोकदातु संकल्पि संकल्पि संकलेदि अप्रमाणो च उदारो ओहासो लोके पातुरहोसि अतिक्रम्य एव
අතකෝ භගවා ඉදානං උදානේසි අඤ්ඤාසිවත කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවත කොණ්ණඤ්ඤෝති ඉතිමිදං ආස්මතෝ කොණ්ණඤ්ඤස්ස අඤ්ඤා කොණ්ණඤ්ඤානාමං අහෝසීති සාදු සාදු සායන සච්ච සුදේන සුතිතේ හෝතු සදරදා ඒන සච්ච වච්චේන රෝගනසතු ඒන සච්ච වච්චේන බයෝ නමසතු ඒන සච්ච වච්චේන වාහන්තු නබ්බලා සාදු 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 චත්තාරෝති මහරජා ලෝකපාලාය සම්පූර්ණ චත්තාරෝති මහරජා මහරජා දැන් මේ මොහොතේ පොඩ්ඩක් මිනිස්වක් වගේ ඉස්සක් අපරයක් හිතන්න උදා බුදු පියාණන් වහන්සේ මිනිස්ය වශයෙන් ඇසට පෙනෙන්නේ හිටියේ පස්වෙනයි කොණ්ඩඤ්ඤ වද්දේ වප්පමාන මහතුමාණන් වහන්සේලා අනන්ත සතර මහා පෙරුම් පුරාගෙන ආපු මහා උත්තමයන් වහන්සේලා ප්‍රශ්නවයි නමුත් සූසි අසංකේය කවුද දෙවි දේවතාවෝ කොහෙන්ද එතකොට මහා චක්‍රවාට වලින් දැනුත් මම ආරාධනා කරා මේ දෙවියන්ට ආරාධනා කරා චක්‍රවාට වල අනන්ත විශ්වයේ අනන්ත චක්‍රවාට දිව්‍ය රාජ සමූහය බ්‍රහ්ම රාජ සමූහය අපගේ මේ අප පිරිසිදු සිත්වලින් මේ පිරිසිදු සුදු ඇඳගෙන බොහොම පාරිශුද්ධ බාහිරින් කරන්නේ පාරිශුද්ධ අභ්‍යන්තරයක් සහිත මෙසේ මේ නැවතත් මතක් කරමින් ඒ මොහොත සිහිපත් කරමින් ඒ වෙලාවමයි මේ වෙලාව හිතමින් ඒ අනන්ත විශ්ව අනන්ත අප්‍රමාණ චක්‍රාවර්ත වල සියලු සත්‍ය සමූහයන්ට මේ උතුම් කුණ සම්භාර එකසේ උපනිශ්‍රේ සාදු සාදු බලන්න ආරම්භය හොඳ හිතාමතා නුනත් අපි ආරම්භ කළේ කොතන සෝවාන් වෙච්ච කෙනෙක් එනම් එකකට මේ දැනුමේදීම අදුම ගන්න සෝවාන් මාර්ග ඵලෙ නැතත් නව මහා විදර්ශනා ඥානවත් ලැබෙන්න කියලා අධිෂ්ඨාන කරා. නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙන්න කියලා අධිෂ්ඨාන කරා. ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ සිතයි කයයි තමයි තියෙන්නේ. ඒක නම් දැනටත් ඕගොල්ලෝ ළඟ තියෙනවා. දැන් ස්ටෙප් එකක් කියලා තියෙන ඕගොල්ලන්ගෙන් මං ඉල්ලලා හිටිනවා ඉතුරු ටිකක් මේ ගමන ඉවරෙන් කරන්න කියලා. විදර්ශනා ඥාන ලැබේවා සමත විපස්සනා ඥාන දර්ශනය ලැබේවා සදා සංකේ උතුම් වස්සගු මහණුන්ට යම් ධර්මයක් අවබෝධ වුණේ මෙතන ඒ ධර්මයේ මටද අපි සම දිනාටම අවබෝධ වේවා අන්න අර පේන්නේ කලුගලෙන් අනත්ත ලක්ෂණ අර වම් අත පැත්තේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළ තැන මෙතනින් එතෙන්ට ඒ උත්තරමය වැඩම කළා අරහත් ඵලයේ සමාපත්තියට සමවැදුනා කියන මහා සත්‍යික ඇති කරගන්න කියලා Please subscribe and join hands with us to make disability inclusion.